ආයිබෝවන් යාළුවනේ කොහොමද ඔයාලට අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ චිකන් ඩෙවල් එකක් රස්සට හදාගන්නේ කොහොමද කියලා. වෙනදා වගේම අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ප්‍රමාණයත් එක්ක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. හරි මුලින්ම අපිට අවශ්‍ය වෙනවා චිකන් එක බැද ගන්න. ඒ සඳහා මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කුඩු සහ දෙහි ස්වල්පයක් අපි චිකන් එකට කැපලි කරගත්ත චිකන් එකට එකතු කරගෙන අනා ගන්න ඕනේ. හැබැයි මේකෙදී චිකන් කෑලි පොඩි වෙන්නේ නැති විදිහට තමයි අපි අනා ගන්න ඕනේ. හරි ඒ විදිහට අනාගත චිකන් එක ඔයාට ඕන පුළුවන් ෆ්‍රිජ් එකේ පැය භාගයක් විතර දාලා තියලා ගන්න. එහෙම නැත්නම් නිකම්ම විනාඩි 10ක් විතර තියලා අපිට මේ විදිහට රත් කරගත්ත තෙල් බඳුනට එකතු කරගෙන චිකන් එක බැද ගන්න පුළුවන්. ඉතින් මේ චිකන් එක බැද ගන්නකොට රන්වන් පැහැවෙන තෙක් අපි බැද ගන්න ඕනේ. හොඳින් බැදිලා කියලා දැනගන්න පුළුවන් මේ චිකන් එකේ වර්ණය වෙනස් වෙනින් පස්සෙන් බලන්නකො මේ විදියට චිකන් එක හොඳින් බැද ගන්න ඕනේ. හරි. දැන් මගේ චිකන් ටික බැදගෙන ඉවරයි. හරි. දැන් බලන්න යන්නේ චිකන් ඩෙවල් එකට අවශ්‍ය අනිත් අමුද්‍රව්‍ය මොනවද කියලා. මුලින්ම තියෙනවා මම බැදගත් චිකන් ටික. ඊට පස්සේ තක්කාලි සෝස්, කෑලි මිරිස්, රම්පේ, කරපිංචා, ලුණු, ගම් මිරිස්, සීනි, අපි ලොකුවට කෑලි කරලා කපාගත්ත මාළු මිරිස්, සුදු ලුණු, අමු මිරිස්, ලොකු ලුණු, ඉඟුරු සහ තක්කාලි. හරි. ඔන්න දැන් මගේ අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ලෑස්ති. හරි. ඊළඟට මම මේක සඳහා යොදා ගන්නවා තෙල් හැඳි 2මාරක් විතර. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය පරිදි මේ සඳහා තෙල් දාගන්න පුළුවන්. හොඳින් රත් වුණායින් පස්සේ මම තෙල් බදුරට එකතු කරගන්නවා ඉඟුරු සහ සුදු ලුණු ටික. ඉතින් හොඳට චොප් කරලා තියාගත්ත ඉඟුරු සුදු ලුණු ටික මේ විදිහට රත් වෙන තෙල් එකට එකතු කරගන්න. ඊට පස්සේ මේක පොඩ්ඩක් රන්වන් පැහැවෙන තෙක් බැද ගන්න ඕනේ. අපි ඊළඟට මේකට එකතු කරගන්නවා ලොකු ලුණු, අමු මිරිස්, මාළු මිරිස්. මෙන්න මේ ලුණු, තක්කාලි, අමු මිරිස්, මාළු මිරිස් ඕවා ටිකක් කැබලි ලොකුවට තමයි අපි මේක කපා ගන්න ඕනේ. ගොඩක් සිහින් කරගන්න එපා. හරි. ඊට පස්සේ මේ ටික හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි එකතු කරගන්නවා අපි හදාගත්ත කරපිංචා සහ රම්පේ ටික. අපි මේ ටික පිස ගන්න ඕනේ මද ගින්දරෙන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මද ගින්දරේ ටික වෙලාවක් තියෙන්න ඇරලා අපි එකතු කරගන්නවා අපි ලෑස්ති කරගත්ත සීනි ටික. සීනි ටික එකතු කරලා ටිකක් හොඳට මිශ්‍ර කරන ගමන් අපි ඊළඟට මිශ්‍රණය සඳහා එකතු කරගන්න ඕනේ ගම් මිරිස් සහ කෑලි මිරිස් ටික. හරි. කලවම් කරගත්තන් පස්සේ අපිට ඊළඟට දාන්න ඕනේ මොකද? තක්කාලි සෝස් තමයි අපි ඊළඟට එක් කරගන්නේ. තක්කාලි සෝස් ටික භාජනයට එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ අපි දැන් මද ගින්දරේ තමයි මේක පිස ගන්න. ඔන්න ඊළඟට
මේ තක්කාලි සෝස් එක දාලා පොඩි වෙලාවක් විනාඩි 2-3ක් තියලා අපි තක්කාලි කැබලි ටික මේ සඳහා එකතු කරගන්න ඕනේ. හරි ඊට පස්සේ යාළුවනේ අපි අර බැදගත් චිකන් කෑලි ටික මේ විදිහට අපේ භාජනයට එකතු කරගන්න. හරි. ඔන්න දැන් එහෙනම් චිකන් කෑලි ටිකක් පොඩි වෙන්නේ නැති විදිහට අපි අපේ මිශ්‍රණයත් එක්ක බැදගත් චිකන් ටික හොඳින් මිශ්‍ර කරන්න ඕනේ. අපි මිශ්‍ර කරලා විනාඩි 2-3ක් වගේ පොඩි වෙලාවක් ලිපේ මද ගින්දරේ පිසෙන්න දීලා ලිප ඔෆ් කරගන්න. බලන්නකෝ රසවත් පාටයි නේද? ඔයගොල්ලෝ try කරලා බලන්න. හරි නම් යාළුවනේ අදට මම නවතිනවා. ගිහින් නම් bye bye.